ඕගනික් වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මුලින්ම අපි අලුත් ප්‍රතික්‍රියාවක් කතා කරලා තමයි වීඩියෝ එක පටන් ගන්න. ඒතර අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ඇමයිඩ් නිපදවීමේ ප්‍රතික්‍රියා කියන ප්‍රතික්‍රියා වර්ගය. මුලින්ම බලන්න ඕනේ මොනවද මේ ඇමයිඩ් කියන්නේ කියලා. අපි මේ වෙනකන් කිසිම තැනකදී ඇමයිඩ් කතා වුණේ නැහැ. අපි දැනට කතා කළා ඇමීන ගැන කතා කළා. ඔය R කැලලකට මොනවා හරි කාබන් දාමයකට NH2 කැලලක් සෙට් වෙලා තිබ්බොත් එම අපි කිව්වා ඒ වගේ වට ප්‍රාථමික ඇමීන කියලා කිව්වා. ඔය N එකට R කැලි 2යි H 1යි නම් අපි කිව්වා ද්විතීයික ඇමීන කියලා. මොනවාද තෘතීයික නම් වෙන්නේ R කැලිම 3ක් N එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේවා හැම එකෙම එක සැර තියෙනවා. ඉතින් ඒක අපි පෙන්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙතන තියෙනවා. මේ ඔන්නෝම අපි ඇමීන ගැන කතා කරලා තියෙනවා මීට කලින්. අපි ඇමීන ප්‍රධාන වර්ග තුනකට බෙදුවා. ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන කියලා. ඒතකොට මේ නයිට්‍රජන් පරමාණුවට සම්බන්ධ R කාණ්ඩ ගානෙන් තමයි අපි ඒක බෙදුවේ. මෙන්න මේ වගේ පළවෙනි එකේදී තියෙන්නේ R කැලි 1යි N එකට. ඒතකොට ප්‍රාථමික ඇමීනයක් කිව්වා. R කැලි 2යි නම් R කැලි කියන්නේ මම මේ ඇල්කයිල් කාණ්ඩ වලට නිකන් කාබන් දාමල හිතා ගන්න. මේ ඒතකොට ඒවා ද්විතීයික ඇමීන කිව්වා. ඒතකොට R කැලි 3ක් නම් තෘතීයික ඇමීන කියලා කිව්වා. ඔය වගේම වර්ගීකරණයක් අපිට මේ ඇමයිඩ් වලටත් තියෙනවා. මුලින්ම ඇමයිඩ් කියන එකේ සරල අදහස තමයි මෙන්න මෙහෙම කාණ්ඩයක් තියෙන්නේ. C ඩබල් බොන්ඩෝ කැලලක් මෙන්න මේ ඇමයිඩ් වලදී අපිට හම්බ වෙනවා. C ඩබල් බොන්ඩෝ කැලලක් කියන්නේ අපේ කාබනයිල් කාණ්ඩයක් කියලා කියන්නේ. අන්න ඒ කාබනයිල් කාණ්ඩයකට කෙලින්ම බැඳුණු N එකක් මෙන්න මේ ඇමයිඩ් වලදී තියෙනවා. මේ N එකට සම්බන්ධ කාබන් ගාන මත අපි ප්‍රාථමික ඇමයිඩ්, ද්විතීයික ඇමයිඩ්, තෘතීයික ඇමයිඩ් කියලා කොටස් තුනකට බෙදා ගන්නවා. ඒතර දැන් මෙතන දැනටමත් C ඩබල් බොන්ඩෝ කියන්නේ මෙතන කාබන් දාමයන්නේ C එකකින් N ට සම්බන්ධලා තියෙන්නේ මෙතන. ඒතර ඒක එකක් විදිහට අරගෙන තව R කැලලක් තිබ්බොත් එහෙම අපි මුලින්ම ප්‍රාථමික ඇමයිඩ් කතා කරමුකෝ. ඒතර R කැලලක් වශයෙන් තියෙන්නේ මේ C ඩබල් බොන්ඩෝ කාණ්ඩේ විතරයි කාබන් දාමයක් වශයෙන්. අනිත් දෙකම H නම් අපි කියනවා අර නිකන් NH2 කැලලක්ම තමයි. C ඩබල් බොන්ඩෝ NH2 කැලලක් තියෙනවා නම් අපි කියනවා මේ වගේකට ප්‍රාථමික ඇමයිඩයක් කියලා. C ඩබල් බොන්ඩෝ එකයි N එකයි ඔය N එකට H දෙකක් නෙමෙයි එකක් R කැලලක් වුණොත් එම අපි කියනවා ඒක H එකයි R කැලි එකයි නම් තියෙනවා අපි කියනවා ද්විතීයික ඇමයිඩයක් කියලා. C ඩබල් බොන්ඩෝ සහ N එකට සම්බන්ධ ඉතුරු කැලි දෙකම R කැලි දෙකක් නම් අපි කියනවා ඒ වගේ වට තෘතීයික ඇමයිඩ කියලා. මොකද N එකට කාබන් දාම තුනක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේවා අනිත් පැත්තකින් R කැලලක් එහෙම වෙන්න පුළුවන්. ඕනිම කාබන් දාමයක් වෙන්න පුළුවන්. මේක CH3 වෙන්න පුළුවන්, CH3 CH2 වෙන්න පුළුවන්. ඕන මේ කාබන් දාමයක් වෙන්න පුළුවන් ඉතින් මේ කැලල. එතකොට හරියට මේ ඇමීනයි ඇමයිඩ් අතර වෙනස තේරුම් ගන්න. ඇමීන එක නිකම්ම N පරමාණුවක් තියෙනවා. ඒකට වටෙන් R කැලි කාබන් දාම H පරමාණු එහෙම තමයි වැදිලා තියෙන්නේ. මෙතන විශේෂත්වය ඇමයිඩ් වල විශේෂත්වය මොකද්ද? N එකක් බැඳලා තියෙන්නේ කාබනයිල් කාණ්ඩයකට. එතකොට අපි දැන් මෙතෙන්දි බලන්න යන්නේ මෙන්න මේ ඇමයිඩ් කොහොමද හදන්නේ කියලා. අපි ඔයාලට මතක ඇති අපි ඇමීන හදන විදි කතා කළා. ඇමීන කතා කරේ ප්‍රාථමික ඇමීනෙම ඇදුවේ අපි මොනවාද ඇල්කයිල් හේලයිඩ් සාන්ද්‍ර ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරවල තමයි අපි ප්‍රාථමික ඇමීන හැදුවේ. ඊට පස්සේ ද්විතීයික ඇමීන හැදුවේ අපි ඇල්කයිල් හේලයිඩ් ප්‍රාථමික ඇමීනත් එක්ක ප්‍රතික්‍රියා කරවල තමයි අපි ද්විතීයික ඇමීන හැදුවේ. තෘතීයික ඇමීන හැදුවේ අපි ඇල්කයිල් හේලයිඩ් ද්විතීයික ඇමීන මේ ද්විතීයික ඇමීනයක් එක්ක ප්‍රතික්‍රියා කරවීමෙන් තමයි අපි තෘතීයික ඇමීන හදාගත්තේ. ඇත්තටම අපේ පරිවර්තන වලදී එහෙම ඉතින් ලොකුවට මහ ලොකුවට ඔය ද්විතීයික ඇමීන තෘතීයික ඇමීන එහෙම හම්බෙන්නේ නැත්තේ නෑ. හම්බෙන්න පුළුවන්. නමුත් ගොඩක්ම හම්බෙන්නේ ඔය ප්‍රාථමික ඇමීන. එතකොට ඔයාලට මතක ඇති මේ මෙන්න මේ RNH2 එකක් කියන අපි ප්‍රාථමික ඇමීනකට ඕක ගත්ත අපි කොහමද? ඇල්කයිල් හෙලයිඩ් කියන්නේ RCl එකට සාන්ද්‍ර ඇමෝනියා දාලානේ. එතකොට සාන්ද්‍ර ඇමෝනියා RCl එකක ප්‍රතික්‍රියා කරාම මේ ඇමෝනියාගේ එක H එකක් Cl එක එක්ක HCl විදිහට අයින් වෙලා ගිහිල්ලා ඉතුරු කැලල NH2 විදිහට RNH2 කියලා අපිට ප්‍රාථමික ඇමීනයක් හදා ගන්න පුළුවන් වුණා. ඔය වගේමයි මෙන්න මේ ඇමයිඩ් හදන විදිහත් ප්‍රාථමික ඇමයිඩ් ගත්තොත් එimhe අපි දැන් මෙතන නම් අපි ගත්තේ නිකම්ම ඇල්කයිල් හෙලයිඩ් එකක් නේ. මෙතන දැන් මේ C ඩබල් බොන්ඩෝ කැලලකුත් ඕනනේ. අන්න ඒ නිසා අපි ගන්න මෙතෙන්දී නිකම්ම ඇල්කයිල් හෙලයිඩ් එකක් නෙමෙයි අම්ල ක්ලෝරයිඩ් එකක්. අම්ල හෙලයිඩ් කියන්නේ ඉතින් ඔතන COBr COY ඔක්කොටම පොදුවේ තමයි අපි අම්ල හෙලයිඩ් කියලා කියන්නේ. නමුත් අපිට මම කලින් කියලා තිනවා අපිට අම්ල හෙලයිඩ් එහෙම කියන්නේ වෙන අම්ල බ්‍රෝමයිඩ් අම්ල මේ අයඩයිඩ් එහෙම මේ COBr කැලි COI කැලි එහෙම අපිට කවදාවත් හම්බෙන්නෙම නැහැ ඉතින්. ඒ නිසා ඉතින් අපි පොදුවේ කියනවා අම්ල ක්ලෝරයිඩ්ම තමයි ඉතින් අපිට හම්බෙන්නේ හැමදාම. අම්ල හෙලයිඩ් කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් අම්ල ක්ලෝරයිඩ්ම තමයි අපිට හැමදාම හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔය අම්ල ක්ලෝරයිඩයක් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරෙව්වොත් අපිට උතන සාන්ද්‍ර ඇමෝනියා කියන එක නමත් අවශ්‍ය නැහැ. නිකන් ඇමෝනියා කියන්න පුළුවන්. මේ ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරෙව්වොත් එම අර කලින් වගේම ඇමීන හැදුවා වගේම ඇමෝනියා වල H එකක් අර Cl එකත් එක්ක ගිහිල්ලා NH2 කැලලක් C ඩබල් බොන්ඩෝ එකට සෙට් කරගෙන අපිට ওই විදිහට පහසුවෙන්ම මොනවාද ඇමයිඩයක් හදා ගන්න පුළුවන්. ප්‍රාථමික ඇමයිඩයක් හදන්න පුළුවන් අපිට අම්ල ක්ලෝරයිඩයක් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියාවෙන්. ඉතින් ඔයාලා හිතා ගන්න පුළුවන් අනිත් මොනවාද ද්විතීයික ඇමයිඩ් එහෙම හදනවා නම් අපිට ද්විතීයික ඇමයිඩ් කියලා කියන්නේ කොහොමද? මේම NH එකක් R තව R කැලලක් නෙවෙයි මේක R1 R2 කියලා හොදාම ඒක සර පෙන්නන්න යන්නේ නැහැ මං. එතකොට මේ ඒක පුළුවන් අපිට අර ඇමීන කතාවේ වගේම අම්ල ක්ලෝරයිඩ් එක ප්‍රාථමික ඇමීනයක් එක්ක CH3NH2 වගේ
නෑ මෙතන නම් මම දැන් R1 එක ගන්න ගත්තා. ඒ නිසා මම R1 කියලා ලියන්නම් මෙතන. සාධාරණ මෙන්න මේ R1NH2 වගේ ප්‍රාථමික ඇමීනයක් එක්ක අපි ප්‍රතික්‍රියා කරුවොත් අම්ල ක්ලෝරයිඩ් එකක් අර Cl එක HCl එක්ක HCl දෙකක් වෙලා ගිහිල්ලා අපිට ඔය NHR1 කියන කැලල අර කාබනික ආම්ලයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒතකොට හම්බෙන්නේ ද්විතීයික ඇමයිඩයක්. ඊළඟට ඉතින් ඔය වගේම හරිම ලේසි මේක RCOCl ද්විතීයික ඇමීනයක් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් එහෙම R1HR2 වගේ ද්විතීයික ඇමීනයක් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් අපිට පුළුවන් මෙතන තියෙනවා මෙතන R කියලා විතරයි ලියලා තියෙන R C ඩබල් බොන්ඩෝ අර H එකෙන් තමයි ඉතුරු වෙලා තියෙන H එක තමයි Cl එකත් එක්ක HCl දෙක අයින් වෙලා යන. එතකොට ඉතුරු ටික ඔක්කොම මෙහෙම මේ sorry H එකෙන් නෑ මෙතෙන්දී මේ H එක අයින් වෙලා යනවනේ දැන් Cl එකත් එක්ක. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ R1 R2 කැඩ දෙක විතරයි N එක. එතකොට අන්න බලන්න N ගේ වටේට කාබන් දාම 3යි. එතකොට මේකට තෘතීයික ඇමයිඩයක් කියලා අපි හඳුන්වනවා. ඉතින් අපිට ඇමයිඩ් නිපදවන්න මේ වගේ සරල ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. අපි මේක ප්‍රැක්ටිස් වෙන්න පොඩි උදාහරණ ටිකක් කරලා පරිවර්තන වලට යමු. එතකොට පළවෙනි එක නම් හරිම ලේසි. මෙන්න මෙහෙම එකක් නෙන්න ඕනි CO Cl එක H එකක් එක ගිහිල්ලා ඉතුරු ටික සෙට් වෙන්නයි තියෙන්නේ NHCH3. අන්න ද්විතීයික ඇමයිඩයක් හදාගත්තා අම්ල ක්ලොරයිඩයක් ප්‍රාථමික ඇමීනයක් එක ප්‍රතික්‍රියාවෙන්. ඊට පස්සේ ඔන්න අපිට ද්විතීයික ඇමීනයක් අම්ල ක්ලොරයිඩ් එක ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. හරිම ලේසි CH3CH2CO Cl එක අර H එකත් එක්ක ගිහිල්ලා අපිට එන්න මේ තෘතීයික ඇමයිඩය තමයි හම්බෙන්නේ. ඊළඟට ප්‍රාථමික ඇමීනයක් අම්ල ක්ලොරයිඩ් එකක් එක එහෙනම් ද්විතීයික ඇමයිඩයක් තමයි හම්බෙන්නේ මෙන්න මේ විදිහට C ඩබල් බොන්ඩෝ Cl එක H එකක් එක්ක යනවා. එතකොට NH CH2 CH3 ඔය අපි පෙන්වන්නේ නැති වුණාට ඔළුවේ තියාගෙන මෙතන හැම වෙලාවෙම එක සැර යුග්මයක් තියෙනවා කියලා. එතකොට ඒක හරි. ඊට පස්සේ අපිට හරි වැදගත් මේකත් මේ අපිට ඇමයිඩයක් දැක්කට පස්සේ ඒ ඇමයිඩය හැදුනේ මොන වෑන්ද කියලා අපිට අනිත් පැත්තට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හරි ලේසියෙන් ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේක අපි මේ කඩා ගන්න දිනේ වෙන වෙන කඩා ගන්න දිනේ මේ පැත්තට H එකක් වෙන විදිහටත් මේ පැත්තට Cl එකක් වෙන විදිහටත් කඩා ගන්නනේ තියෙන්නේ. එතකොට එන්න බෙන්සීන් COCl කියන අම්ල ක්ලෝරයිඩයත් එක්ක ප්‍රතික්‍රියා කරවන්න තියෙන්නේ බෙන්සීන් NH2 කියන අපේ මම මේ කලින් කිව්ව දන්නේ අපි මේකට NH මේ බෙන්සීන් NH2 එකට කියන්නේ ඇනලීන් කියලා. ඊට පස්සේ හම්බෙනවා අපිට. අන්තිමේකෙත් හරිම ලේසි මේ පැත්තට H එකක් වෙන විදිහට අර පැත්තට OH එකක් නෙමෙයි sorry Cl එකක් වෙන විදිහට මේ කරන්න තියෙන. එතකොට CH3COCl කියන අම්ල ක්ලොරයිඩ් එක CH3CH3 sorry මෙතන එන්නේ H කියන මේ ද්විතීයික ඇමීනයත් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් ඔන්න ඔය අපිට හම්බෙලා තියෙන තෘතීයික ඇමයිඩය මේවන් කාබන් දාම 3ක් තමයි තියෙන්නේ N එකට සම්බන්ධ වෙලා කාබන් කාණ්ඩයත් එක්ක. ඒතකොට එන්න තෘතීයික ඇමයිඩය ගන්න පුළුවන් මෙන්න මේ ද්විතීයික ඇමීනයත් එක්ක අම්ල ක්ලොරයිඩ් ප්‍රතික්‍රියා කරවීමෙන්. අපිට දැන් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියාවත් අල්ලලා මෙන්න මේ පරිවර්තනය බලන්න පුළුවන්. මේක බලලා වෙලාව අරගෙන කලින් වගේම මුලින් try කරලා ඉන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න. එතකොට සුපුරුදු පරිදි මම අග ඉඳන් මුලට පොඩ්ඩක් ලියන් එනවා. අපිට මට පේනවා මෙතන මේ තියෙන්නේ මොකද්ද C ඩබල් බොන්ඩෝ NH2 ප්‍රාථමික ඇමයිඩයක් තියෙන දැන් කියන ගත්ත ප්‍රතික්‍රියාව ඇමෝනියත් එක්ක අම්ල ක්ලොරයිඩයක් ප්‍රතික්‍රියා කෙරුවා නම් වැඩේ හරියනවානේ. අපිට ඕක ගන්න පුළුවන්. COCl එකක් තිබ්බනම් ඇමෝනියත් එක්ක ඕක CONH2 කරන්න පුළුවන්. ඊට පස්සේ මට තවත් පිටිපස්සට ලියන්න පුළුවන්. මොකද්ද මෙන්න මේ අම්ල ක්ලොරයිඩ් හදන්න අපි මහ ගොඩක් ක්‍රම ඉගෙන ගත්තේ නැහැ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. COOH කාබොක්සිලික් අම්ලයකට PCl3 හරි PCl5 හරි දාලා තමයි අපි ඔහොම එකක් හදාගන්නේ. ඊට පස්සේ තවත් පිටිපස්සට අපිට හිතන්න පුළුවන් කොහොමද මම කිව්වා COOH එකක් දුටු තැන අනිවාර්යෙන් ඊට කලින් ස්ටෙප් එකේ වා CH2OH කැලක් ලියා ගන්න. ඒකට H+ KMnO4 වගේ ප්‍රබල මේ ඔක්සිකාරකයක් දැම්ම නම් ඩයික්‍රොමෙටරි කමක් නැහැ. ඔයාලට CH2OH එකක් ලේසියෙන්ම COOH කරන්න පුළුවන්. අන්න දැන් අපිට හම්බෙලා තියෙනවා මොකද්ද මේක CH2OH කියලා කියන්නේ මොකද්ද මේක ප්‍රාථමික ඇල්කොහොල් එකක්. දැන් අපිට සිද්ධ වෙනවා මේ ප්‍රාථමික ඇල්කොහොල් එක කොහොමද හදාගන්න ඇත්තේ කියලා හිතා ගන්න. මේ වෙනකන් නම් අර ආපස්සට ලියන් යනකොට කිසි අවුලක් තිබ්බේ නැහැ. මොකද ඒ ආපස්සට ලියන් එන්න තිබ්බ සංයෝග ටික හදන්න අපිට අපි දන්න ක්‍රම එක බැගින් වගේ තමයි තිබ්බේ. ඉතින් අර කිසි ඩවුට් හිතන්න දෙයක් නැතුව කිසි ඩවුට් එකක් නැතුව මේ ලේසියෙන්ම අපි පරිපස්සට ලියන් ආවා පියවර 3ක් විතර. නමුත් ඔන්න දැන් අපිට පොඩ්ඩක් හිතන්න වෙලා තියෙනවා මේ ඇල්කොහොල් එක ගන්න නම් ප්‍රාථමික ඇල්කොහොල් එක ගන්න නම් මොකද්ද කලින් තියෙන්නේ නැත්තේ කියලා පොඩ්ඩක් හිතන්න වෙලා තියෙනවා. අපි දන්නවා ඉතින් ප්‍රාථමික ඇල්කොහොල් එකකට නම් ඉතින් ඔය දැන් මම කියලා තියෙනවා CH2OH කැලක් දැක්කම බොහෝ විට අර මේ අපේ සරලම ඇල්ඩිහයිඩ් එක එයාව ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරවලා හැමත් ඕක ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රීනාඩ් එක වශයෙන් මෙන්න මේක වගේ තිබ්බොත් එහෙම CH3CH CH3MgCl වගේ එකක් තිබිලා අපේ සරලම ඇල්ඩිහයිඩ් එක දාලා ජල විච්ඡේදනයක් කරොත් එහෙම ඕක ගන්න පුළුවන් නේද අනිවාර්යෙන්. ඒමත් හරි. ඒතර අපි බලන්නේ එහෙමනම්
මෙන්න මේ ග්‍රීනාඩ් එක හදාගන්න ඕනි කාබන් 3 ග්‍රීනාඩ්යක්. මෙතන නම් කාබන් 1 2 3යි කීයක් තියෙනවද? කාබන් තියෙනවා 1 2 3 4ක් තියෙනවා මෙතන. අන්න එතන නම් ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගෙන් කාබන් 4 ඇල්කයිල් හැලඩයක් නෑරක. ඉතින් කාබන් 4කින් කොහොමද කාබන් 3 ග්‍රීනාඩ්යක් හදාගන්නේ කියන එක නම් ප්‍රශ්නයක්. අපි එහෙම කාබන් ගන්න අඩු කරගන්න එහෙම ප්‍රතික්‍රියා මොකුත් ඉගෙන ගත්තේ නෑනේ. අන්න එතකොට මට තේරෙනවා මේ වැඩේ හරියන්නේ නෑ මේ දීලා තියෙන ආරම්භක සංයෝගයත් එක්ක අපිට මේ ග්‍රීනාඩ් එක සරල මැල්ඩියඩ් එක ප්‍රතික්‍රියා කරවලා නම් මේ ප්‍රාථමික ඇල්කොහොල් එක හදාගන්න වෙන්නේ නැහැ කියලා මට තේරුණා. එහෙනම් මට හිතෙනවා මම අනිත් ඔප්ෂන්ස් බලන්න. අපි තව ඔප්ෂන්ස් දන්නවනේ. ඉතින් අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ අර DR එකක් කෝච් කරගන්න බලන්න අපිට. ජලීය මාධ්‍ය බස්මයක් දාලා ප්‍රබල බස්මයක් දාලා CH2BR එකක් හරි CH2Cl එකක් හරි වගේ තිබ්බොත් එimhe ඔන්න ජලීය මාධ්‍යෙන් NaOH හරි KOH වගේ එකක් දාලා අපිට කෝච් කරගන්න පුළුවන්. අන්න ඒ ක්‍රමෙන් යන්න මම පොඩි try එකක් දීලා බලනවා. මේ ඇල්කයිල් හැලඩ් එක දැක්කම නම් ඔයාට තේරෙන්න ඕනි මේක එන්නේ නැත්තේ මෙන්න මේ වගේ එකක් නේද? CH3 මේ ඇල්කීන් එකක් HBr එක ප්‍රතික්‍රියාවෙන් අපිට ඕවගේ ඒවා ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා ඔය වගේ ප්‍රතික්‍රියා. HBr එක ඇල්කීන ප්‍රතික්‍රියාවේදී ඔහම අපිට මේ ඇල්කයිල් හැලඩ් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්න ඕනි මෙතන මේ H එක නම් එන්නේ නැහැ නේ. ඇල්කීන් එක වෙද්දී ඔය H එක එන්නේ HBr එකෙන් නෙමේ. මෙන්න මේ ඇල්කීන් එකනේ තියෙන්න ඕනි. නිකම් HBr දාලා හරියන්නේ නැහැ කියලාත් ඔයාට තේරෙන්න ඕනේ. නිකම් HBr දැම්මොත් එම මැද කාබන්ට තමයි මොකද්ද මැද කාබන්ට තමයි BR එක සෙට් වෙන්නේ. මොකද H වැඩි දැනටනේ H එක යන්නේ. ඒතර එහෙම නෙමෙයි දැන් කෙලවරටනේ BR එක ඇවිල්ලා තියෙන්නේ නේද? ඔයා දන්නවා HBr දාන්න ඕනේ අපි පෙරොක්සයිඩ් මාධ්‍ය කාබනික පෙරොක්සයිඩ් හරි H2O2 හරි ඕන එකක් දාන්න පුළුවන්. ඔන්න ඔහම දැම්මොත් එම අපිට පුළුවන් H අඩු දැනට H එක දාගෙන H වැඩි දැනට BR එක දාගෙන මේ විදිහට ඇල්කයිල් හැලඩ් එක ගන්න පුළුවන් HBr පෙරොක්සයිඩ් මාධ්‍ය දැම්මොත්. අන්න දැන් මොකද තියෙන්නේ එක ස්ටෙප් එකයි දැන් මෙන්න මේ ඇල්කයිල් හැලඩ් එකකින් මේ ඇල්කීන් එක ගන්නයි තියෙන්නේ. ඔයාලට තේරෙනවා CH3 ගෑරි තියෙනවා. හරි මොකද්ද අපිට පුළුවන් මධ්‍යසාරීය KOH දාලා මේ රත් කළොත් එහෙම Cl එකයි Cl එක සම්බන්ධ කාබන්ට යාබද කාබන් කෙනකින් H එකක් එක්ක HCl විදිහට ටික අයින් වෙලා ගිහිල්ලා අපිට ඔය ඇල්කීන් එක ගන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම ටිකක් හොඳ මට්ටමේ පරිවර්තනයක්. ඒක ඔයාලට තනියෙන් කරගන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි. බැරි වුණා නම් ඉතින් ඔය එක්ස්පීරියන්ස් එකක් කරන් ඉස්සරහම හොඳට කරගන්න. ඊළඟට මෙන්න මේ පරිවර්තනෙත් ඔයාලා try කරලා ඉන්න. අපේ සරලම ඇල්ඩිහයිඩ් එකෙන් HC double bond OH කියන සරලම ඇල්ඩිහයිඩ් එකෙන් පටන් ගන්නගෙන හදන්න තියෙනවා ද්විතීයික ඇමයිඩ් එකක් හදන්න තියෙනවා. ඒකෙදී විශේෂ කන්ඩිෂන් එකක් තියෙනවා. ඔයාලට ආරම්භක කාබනික සංයෝග වෙන අර සරලම මේ ෆෝමැල්ඩිහයිඩ් කියන සරලම ඇල්ඩිහයිඩ් එකට අමතරව ඔයාලට කාබනික සංයෝගයක් වශයෙන් යූස් කරන්න පුළුවන් CH3BR විතරයි. ඒකත් ඔලුවේ තියාගෙන ඔයාලා try කරලා බලන්න. try කරලා ඉවරලා වීඩියෝ එක බලන්න. එතකොට මම අග ඉඳන් ආයිමත් පටන් ගන්නවා සුපුරුදු පරිදි. අග ඉඳන් ස්ටෙප්ස් කිපිය ලියලා තමයි ඉස්සරහා ඉඳන් මොනවද කරන්න පුළුවන් කියලා බලන්නේ. එතකොට මේක අපිට ද්විතීයික ඇමයිඩ් එකක් තියෙනවා. අපි දන්නවා අනිවාර්යයෙන්ම එහෙනම් මේක හදන්න පුළුවන් අපිට ප්‍රාථමික ඇමීනයක් අම්ල මොකද්ද ක්ලෝරයිඩ් එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේකනේ අම්ල ක්ලෝරයිඩ් එක වෙන්න ඕනේ CH3COCl කියන එක නා CH3NH2 එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් අපිට ඕක ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන් නේ. මේ ප්‍රාථමික ඇමීනයත් එක්ක මේ අම්ල හෙලයිඩ් එක අම්ල ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කෙරෙව්වට අපිට මෙන්න මේ ද්විතීයික ඇමයිඩ් එක ගන්න පුළුවන්. මම මේ හැමතිස්සෙම මේ සංයෝගවල වර්ග කියන්නේ ප්‍රාථමික ඇමීන අම්ල ක්ලෝරයිඩ් ඔහොමම නම් කියන්නේ හැම වෙලාවෙම නිකම්ම අර සංකේත කියන්නේ නැතුව මොකද ඔයාලා පරිවර්තන කරද්දී ඒක ලොකුට වැදගත් වෙන්නේ නැති වෙයි. හැබැයි MCQ වලදී ඔය සංයෝග වර්ගය හරියට දැනන් ඉන්න එක හරිම වැදගත්. මේ මොකද ඒගොල්ලෝ MCQ වලදී කෙලින්ම සංයෝග වර්ග වලින් තමයි කතා කරන්නේ. එතකොට ගොඩක් අයට අමාරු වෙනවා ඔය වර්ග අමතක වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා MCQ කරද්දී. ඒ නිසා හැම වෙලාවෙම පරිවර්තන කරද්දී ඔයා මේ හදන්න යන්නේ මොන සංයෝගයක්ද? මොකද්ද සංයෝග වර්ගය? හැම වෙලාවෙම හිත පරිවර්තන කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් MCQ කරන්න ගියාම ඔයා හිර වෙන්න පුළුවන්. එතකොට මම මේ කියන්න ගියේ ඔන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට මේ CH3NH2 කියන එක නිකම්ම එළියෙන් දාන්න බෑ. මොකද CH3BR තමයි අපිට පුළුවන් කිව්වේ එළියෙන් දාන්න පුළුවන් එකම කාබනික සංයෝගය. එහෙනම් අපි මේ CH3NH2 ගත් වෙනම හදලා පෙන්වන්න ඕනි. මේ CH3BR ඇතුලේ තියෙක මහල්කෝ වැඩක් නෙමෙයිනේ. ඔයාට කැමති වෙනම ඕනනම් පෙන්වන්න පුළුවන් මේක CH3NH2 වෙනම CH3BR කියන හදන විදිය පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙහෙම පැත්තකින් දාන්න පුළුවන් CH3NH2 දාන තැනට මෙහෙම මොනවද සාන්ද්‍ර ඇමෝනියානේ දාන්න ඕනි. ඇල්කයිල් හෙලයිඩ් සාන්ද්‍ර ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියාවෙන් අපිට මේ ප්‍රාථමික ඇමීන ගන්න පුළුවන් කිව්වනේ. එතකොට සාන්ද්‍ර ඇමෝනියා දැම්ම නම් එන්න මේ CH3BR වලට අපිට මොනවාද ලේසියෙන්ම මේ ඇමීන් එක ගන්න පුළුවන්. අන්න එතකොට මම එකපාර CH3NH2 මෙතෙන්ට බැස්සුවේ නැහැ. අපිට කිව්ව CH3BR ඇසුරෙන් තමයි මම මේක හදාගත්තේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ආපස්සේ තව පොඩක් යන්න පුළුවන්. CH3COCl කියන අම්ල හෙලයිඩ් එක ගන්න නම් අපි ගන්න ඕනේ මොනවද? BCl3 දාන්න ඕනි. CH3COOH කියන කාබොක්සිලික් අම්ලකින් තමයි අපිට මේ අම්ල ක්ලෝරයිඩ් එක හදාගන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ කාබන් දෙකේ කාබොක්සිලික් අම්ලය හදාගන්න අර කාබන් එකේ මේ ඇල්ඩිහයිඩ් එක ඇසුරෙන්. එතකොට මම කිව්වා මොකද්ද සුපුරුදු පරිදි COOH එකක් දැක ගමන් කලින් ස්ටෙප් එකේ වා හිතන්න CH2OH එකක් තියෙන්නේ නැති කියලා.
ඒකට H+ මම මෙච්චරලා MnO4- ලියුනේ මම ඩයික්‍රොමේට් ලියන්න H+ ඩයික්‍රොමේට් දැම්මොත් ඔයාලට COOH කරන්න පුළුවන්. අන්න දැන් නම් මට මාර්ගය හොඳට පේනවා CH3 CH2OH කියන මොකද ප්‍රාථමික ඇල්කොහොල් එකක්. අන්න මම කිව්වා CH2OH කියන එක දැක ගාම මම කිව්වා සාමාන්‍යයෙන් ওই සරල මැල්ඩිහයිඩ් එක ක්‍රීනට් ප්‍රතික්‍රියාවකින් ඕක ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට සරල මැල්ඩිහයිඩ් එක ආරම්භක කාබනික සංයෝග වශයෙන්ම හම්බෙලා තියෙනවා. එහෙනම් මම මොකද කරන්නේ මම පියවර දෙකකට කරන්න යනවා මෙතෙන්දී අර ජල විච්ඡේදන පියවර මේ එකට කරන්න යන්නේ නැහැ. පොඩක් ඉඩ වැඩි වුණු නිසා. මොකද මෙතෙන් දාන්න ඕනේ CH3 MgBr කියන කාබන් එකේ ක්‍රීනාට්‍රේ දාන්න පුළුවන් මට එක පියවරක් විතර. ඒතර මොකක්ද වෙන්නේ? මේකේ මම ටිකක් මතක් වෙන්න යනදුත් මේකේ මෙතෙන්ටනේ CH3 එක සෙට් වෙන්නේ. අරක OMGBr එනවා. ඒ කියන්නේ මේ CH3 CH2 OMGBr තමයි මම මේ පොඩක් විහිදු කරලා ඇඳලා තියෙන්නේ. එතකොට ඕකට මොකද්ද ජල විච්ඡේදන පියවර H+H2O දැම්මොත් එහෙම අපිට පුළුවන් ඔය CH2 OMGBr එක CH2OH එකක් කරගන්න. ඒතර ඔය සංයෝගය හම්බෙනවා. ඇත්තටම තාම වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර නෑ. මොකද ඔය දැන් අපිට කන්ඩිෂන් එකක් මෙයාලා දීලා තියෙනවානේ. එතකොට හරි වැදගත්. ඔයාලා මේ කන්ඩිෂන් එක හරියට පිළිපැද්දද කියන එක බලන්න ඕනි. එයාලා කිව්වා කාබනික සංයෝග වශයෙන් එළියෙන් දාන්න පුළුවන් CH3Br විතරයි. අන්න ඔයාලට පේනවා මම මෙතන මොකුත් අවුලක් නැහැ. H+H2 කියන්නේ කාබනික නෙමෙයි. මෙයා කාබනික නෙමෙයි. ඩයික්‍රොමේට් කාබනික නෙමෙයි. PCl3 කාබනික නෙමෙයි. මෙයා කාබනිකයි. නමුත් එයා මම CH3Br එකකින් හදලා වෙන්නවා. අන්න මම වැරද්දක් කරනවා. CH3MgBr එක එකපාර මට මේ එළියෙන් දාන්න බෑ. එයා කාබනික සංයෝගයක්. එයාව මට දුන්නේ නැහැ. එහෙනම් එයාවත් හදලා පෙන්නන්න ඕනි අපි CH3Br ඇතුලේ මම මේ CH3MgBrවත් හදලා පෙන්නන්න ඕනි. ඒකත් ඉතින් ඇති දෙයක් නෑ නේද? නිකම්ම මැග්නීසියම් වියලි ඊතර දාන්න තියෙන්නේ. ඩ්‍රයි ඊතර දාන්න තියෙන්නේ. මේ මොනවද මේ CH3Brට එකෙන් ලේසියෙන්ම ග්‍රීනට් එක දාගන්න පුළුවන්. මේකත් අර කලින් වගේ කලින් එකේ නම් ඒක මේ ආරම්භක කාබනික සංයෝගයට අමතරව තව එකක් යූස් කරන්න දුන්නා. මේක නම් කෙලින්ම ආරම්භක කාබනික සංයෝග විතරයි ඔයාලට මේ පරිවර්තනයේ පුරාවටම මේ යූස් කරන්න පුළුවන්. එකම කාබනික සංයෝගයක් වශයෙන් යූස් කරන්න පුළුවන් ආරම්භක සංයෝගය විතරමයි. වෙන මොකුත් කාබනික සංයෝගයකට අතින් එළියෙන් ගෙනල්ලා දාන්න බෑ. එතකොට පොඩ්ඩක් මේ වගේ පරිවර්තන වලදී පොඩ්ඩක් බලන්න මේ අගින් නම් තමයි කොහොමද දේසි මේ ගොඩනගාගෙන එන්න. නමුත් පොඩ්ඩක් බලන්න මේ මොනවද සම්බන්ධතාව කියලා පළවෙනි ආරම්භක සංයෝගයයි අවසාන සංයෝගය අතර මොනවද සම්බන්ධතාව කියලා පොඩ්ඩක් දැකලා ඉන්න එක හොඳයි. මේ බලන්න මේ ආරම්භකේ ඉන්නවා මෙන්න මේ කාබන් දාමේ බලන්න. කාබන් 4 CH3 කැලි 3ක් එහෙම වටෙන් ඉන්න මේ ඒ කැලල මෙතන එහෙමම ඉන්නවා කියලා ඔයාලට පේන්න ඕනි. මෙන්න මේ කැලලා ඉතින් පොඩ්ඩක් ළඟින් යනවා. ඉතින් ඒකම නෙමෙයි. නමුත් ළඟින් යන පැයක් පේනවා. මේ බලමු ඉතින් ඉස්සරහට. මේ මම මොකද මුලින්ම කන්නේ මේ ආපස්සට පොඩ්ඩක් ලියන් එන එක තමයි මට හිතෙන්නේ හොඳම දේ කියලා. ඒතර මුලින්ම තේරුම් ගන්න මොකක්ද මේ සංයෝග වර්ගය කියලා. ඔයාගේ එමු වෙන්න ඕනේ මෙන්න මේ කැලලා දිහාවට C ඩබල් බොන්ඩ් O R කැලලක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේක එස්ටර් එකක්. එස්ටර් හදන්න අපි ක්‍රම දෙකක් ඉගෙන ගන්නවා. මොනවද අම්ල ක්ලෝරයිඩ් ඇල්කොහොලත් එක්ක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ල ඇල්කොහොලත් එක්ක කරන්නත් පුළුවන්. සාන්ද්‍ර H2SO4 හමුවේ. ඔයාලට කැමති ඔය ක්‍රම දෙකෙන් කැමති එකක් යූස් කරන්න පුළුවන්. මම නිකන් සාන්ද්‍ර H2SO4 එහෙම දාන්න මම ඉච්චර කැමති නැති නිසා මම මේක හිතනවා මේ අම්ල ක්ලෝරයිඩ්ත් එක්කම ප්‍රතික්‍රියා කරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ඇල්කොහොල් එක. එතකොට මෙන්න මේ අම්ල ක්ලෝරයිඩ් එක මොකක්ද ඇල්කොහොල් එක වෙන්න ඕනි? හරිම ලේසි. මෙන්න මේකනේ CH3OH කියන මෙන්න මේ ඇල්කොහොල් එකත් එක්ක ප්‍රතික්‍රියා කරෙවුවා නම් මෙන්න මේ අම්ල ක්ලෝරයිඩ් එක ඔයාලට තේරෙනවා පහසුවෙන්ම මේ එස්ටර් එක අපිට දාගන්න පුළුවන්. ඉතින් මේ ඇල්කොහොල් එක මම එළියෙන් ගෙනල්ලා දැමීමක් නෙමෙයි කරන්නේ. මේ ඇල්කොහොල් එක කියන්නේ මොකද්ද? සරලවම අපි ආරම්භක කාබනික සංයෝගයම තමයි ඔය ඇල්කොහොල් එක. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අම්ල ක්ලෝරයිඩ් එක හදාගන්න තමයි ආරම්භක කාබනික සංයෝගය යූස් කරලා. ඒවල මොකද්ද කරන්න තියෙන්නේ? අනිවාර්යයෙන් ඊට කලින් නම් කාබොක්සිලික් අම්ලෙන් තියෙන්න ඕනේ. මේකට PCl5 වගේ දාලා තමයි ඉතින් මේක ගන්න ඇත්තේ. එතකොට දැන් අපිට තියෙන්නේ මේක හදාගන්න. මේක කාබොක්සිලික් අම්ලය දාගන්න මම කිව්වා සුපුරුදු පරිදි COOH එකක් දැක ගමන් අනිත් පැත්තට ලියන්න CH2OH එක. මේකට දාන්න ඕනි දේ වෙන්නේ ප්‍රබල ඔක්සිකාරකයක් H+MnO4- හරි H+ ඩයික්‍රොමේට් හරි එහෙමයක් දාගන්න. අන්න දැන් අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කාබන් 4 ඇල්කොහොල් එකක් හදන්න තියෙනවා. ඒකේ OH එක අගට තමයි සෙට්ලා තියෙන්නේ. මේකේ මෙතනත් කාබන් 4 ඇල්කොහොල් එකක් තියෙනවා. ආරම්භක කාබනික සංයෝගයක් කාබන් 4 ඇල්කොහොල් එකක් අන්තිමට හදන්න තියෙන්නේ කාබන් 4 ඇල්කොහොල් එකක්. ඕවා එකක් අපි කලින් පරිවර්තනය කළා වගේ මතකයක් තියෙනවා. ඔයාලට මතක ඇති. මම ඉතින් මේ මතකෙන් වගේ කරනවා. මොකද්ද කරන්න තියෙන්නේ මෙතන අපි කරේ ඔය වගේ තැනකදී අර මේ මෙතන මේ CH3 කැලි දෙකකට අඩු වෙලා නේද? අර ඒ කියන්නේ දැන් මෙතන CH3 කැලි තුනක් තිබ්බා. නමුත් මෙතන CH3 කැලි දෙකකට අඩු වෙලා තියෙනවා. ඕක උනේ අර මතකද මේ කලින් එකේ තිබ්බ මෙතන Cl එකක් තිබ්බා. අපි මධ්‍යසාරී කේවචතර රත් කරලා ඔක ඇල්කින් එකක් කරගත්තා. මෙතෙන්දි මම කරන්නේ නිර්ජලීය Al2O3 හරි මොනවද අපේ සාන්ද්‍ර H2SO4 හරි දාලා රත් කරලා මට මේක විජරණය කරගන්න පුළුවන්. මෙන්න මේ බඩ අර CH3 කැලි දෙක මට පේනවා. මේක විජරණය කරගත්තොත් මෙන්න මේකනේ අපිට හම්බෙන්නේ ඇල්කින් එක.
අන්න ඕකෙන් අපිට පුළුවන් එකපාර ගන්න බෑ. එකපාර දැන් ඇල්කින් එකකින් තනුක H2SO4 දාලා ඇල්කොහොල් එකක් ගන්න පුළුවන් තමයි. නමුත් එතකොට H එක සම්බන්ධ වෙන්නේ H වැඩි දැන මෙතෙන්ටනේ සම්බන්ධ වෙන්නේ. එතකොට හම්බෙන්නේ OH එක මැද්දට යන්නේ. ඒ නිසා අපිට එකපාර මේ ඕකට තනුක H2SO4 දාලා මේ ඇල්කොහොල් එක ගන්න බෑ. මොකද කරන්න ඕනේ අපි මුලින්ම මේ ඉඩ කල්පනාකරණය සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් වෙනවා. උලක් නෑ. මොකද්ද HBr දාන්න ඕනේ. අපි කලිනුත් කළා මේක. HBr පෙරොක්සයිඩ් මාදි දැම්මොත් තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. එකපාර නෙමෙයි. අපිට පුළුවන් වෙනවා මෙතෙන්දී H වැඩි තැනට H එක නෙමෙයි Br එක ගන්න පුළුවන් වෙනවා. මොකද නිකන් HBr දැම්මොත් මේ H වැඩි තැනට H එකයි එන්නේ. ඒතර ඔන්න ඔය විදිහට මට අධිකාරිය හයිලයිට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ජලීය මාධ්‍යකයේ OH හරි NaOH හරි දැම්මට පස්සේ මට ලේසියෙන් ඔය Br එක මේ OH කරන්න පුළුවන්. ඉතින් ඔච්චර තමයි වැඩේ. අවුලක් නැහැ කියලා හිතනවා. ඊළඟ අපි ගොඩක්ම වැදගත් අලුත් ප්‍රතික්‍රියාව ඉගෙන ගන්නවා එස්ටර් ග්‍රීන්හට් ප්‍රතිකාරක එක ප්‍රතික්‍රියාව. අපි දැනට ඉගෙන ගත්තේ ග්‍රීන්හට් ප්‍රතිකාරකය ඇල්ඩිහයිඩ් කීටෝන එක ප්‍රතික්‍රියාවනේ. දැන් අපි ඉගෙන ගන්නවා එස්ටර්ත් එක්ක කොහොමද ග්‍රීන්හට් ප්‍රතිකාරකය ප්‍රතික්‍රියා කරන්න කියලා. හරිම වැදගත් ප්‍රතික්‍රියාවක් මේක. හොඳට තේරුම් ගන්න වෙන දේ තමයි මෙන්න මේ R1CO ඒවා නිකන් තියෙනවා. මෙතෙන් මෙන්න මේ ඔක්සිජන් එක කලින් වගේම අර ඇල්ඩිහයිඩ් කීටෝන වල වගේම මේ ඔක්සිජන් එක OMGBr බඩපත් වෙනවා. වැදගත්ම දේ තමයි මෙන්න මේ OR කියන කෑල්ල. මෙන්න මේ කෑල්ලම නැති වෙලා ගිහිල්ලා අර ග්‍රීන්හට් ගෙන් එන කාබන් දාමය මෙන්න මේ කාබනල් කාබන්ට සෙට් වෙන එක සිද්ධ වෙනවා. ඒක දෙකක්ම සෙට් වෙන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ග්‍රීන්හට් අණු දෙකක් සෙට් මේ ප්‍රතික්‍රියා කරනවා එක එස්ටර් අණුවක් එක්ක. එතකොට මේ එස්ටර් අණුවට අර R කෑලි දෙකක්ම සෙට් වෙනවා. මේ එස්ටරත් එක්ක අපි ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියා කෙරෙව්වොත්. ඒතකොට තේරුම් ගන්න අර ඇල්ඩිහයිඩ් කීටෝන වල එහෙම දෙයක් උන්නේ නැහැ. ඇල්ඩිහයිඩ් කීටෝන වල නිකම්ම ග්‍රීන්හට් එකෙන් එන එක මේ එක R කෑල්ලක් මේ ඇල්ඩිහයිඩ් කීටෝනට එකයිනේ සෙට් උනේ. එස්ටර් වලදී වෙන වැඩේ තමයි අර OR කියන කෑල්ලම O කාබන් දාමය කියන ඒ කෑල්ලම අයින් වෙලා ගිහිල්ලා ඒ එතෙන්ටත් සෙට් වෙනවා අර ග්‍රීන්හට් ගෙන් එන කාබන් දාමයක්. තව එකකුත් අමතරව සෙට් වෙනවා. මේ මොකද දැන් අතන මේක සිංගල් බොන්ඩ් එකක් වෙනවනේ. C ඩබල් බොන්ඩ් O කියන එක සිංගල් බොන්ඩ් එකක් වෙන නිසා තව බන්ධන දෙකකට ඉඩ තියෙනවා. OR කෑල්ල අයින් වෙන නිසා එතෙන්ට එකයි තව අර නිකන් තියෙන තැනට එකයි. එහෙම මේ කාබන් දාම දෙකක්ම සෙට් කරගන්න පුළුවන්. ග්‍රීන්හට් ගෙන් එන කාබන් දාම දෙකක් මේ එස්ටර් අණුවේ ඉන්න කාබනල් කාබන්ට සෙට් කරගන්න පුළුවන්. ඒතර ඔක්සිජන් එක OMGBr බවට පත් වෙනවා. අර මේ පැත්තෙන් ඉන්න කාබන් දාමයට කිසි අවුලක් නැහැ. ඒක හැමම ඉන්නවා. එතකොට ඉතින් අර සුපුරුදු බලය අපිට දැන් මේ OMGBr වගේ ඒවා තියාගෙන පරිවර්තන කරන්න නැහැ නේ. ඒක අපිට ජල විච්ඡේදනය කරලා ඉතින් ඒක ඇල්කොහොලයක් බවට පත් කරගන්න පුළුවන්. OMGBr එක මේ OH කරගන්න පුළුවන් ලේසියෙන්ම. මේ එතකොට මොකද්ද මෙතන වෙන වැඩේ තමයි ඒවා තේරුම් ගන්න ඕනේ. එස්ටර් ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාවෙන් අපිට ගන්න පුළුවන් වෙනවා කෙලින්ම තෘතීක ඇල්කොහොලයක් නේද? OH එක සම්බන්ධ කාබන්ට R කැටි තුනක්ම සම්බන්ධ වෙනවා. මොකද එස්ටර් එක සාමාන්‍ය එක කාබන් දාමයක් කොහොමද තියෙනවානේ. ඒ කාබන් දාමය කොහොමද තියෙනවා? අර OR කියන කැල ලයින් වෙලා ගිහලා තව කාබන් දාම දෙකක් එකතු වෙනවා ග්‍රීන්හට් එක මගින්. එතකොට තේරුම් ගන්න අපිට ඔය හරි වැදගත් මේ අර එකම කාබන් දාම දෙකක් OH එක සම්බන්ධ කාබන්ට තියෙනවා නම් බොහෝ විට මේ එස්ටර් ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන විශේෂත්වය. කියන්නේ දැන් අපි කියවන කීටෝනත් එහෙමනේ. ඉතින් කීටෝනයක් අපි හිතමු මෙන්න මේ වගේ කීටෝනයක් ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාවෙන් R3MgBr වගේ දැම්මාමත් කීට් මේ තෘතීක ඇල්කොහොලයක් හම්බ වෙනවා තමයි මෙන්න මෙහෙම. RO මම ජල විච්ඡේදනය කරොත් එහෙම OH එකක් වෙනවනේ. ඔන්න OMGBr එක තියන්නකෝ. මේ කමක් නැහැ. ඇල්කොහොලයක්ම කරමුකෝ. OH කරමුකෝ මේක. මේ ජල විච්ඡේදනය කරොත් එහෙම මේ R මේ සාධාරණ කීටෝන් එක ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාවෙන් අපිට හම්බෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම තෘතීක ඇල්කොහොලයක් ඒකනුත් හම්බ වෙනවා තමයි. නමුත් තේරුම් ගන්න ඒකෙදි අර මේ තුනක් වෙන්න පුළුවන් බොහෝ විට කියන්නේ සමාන වෙන්නත් පුළුවන්. දැන් R1 R2 සමාන වුණොත් මේ කතාව හරියන්නේ නැහැ. මම කියන්නේ ඒක අනිවාර්ය නෑනේ. ඒ කියන්නේ කීටෝන ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාවෙන් හම්බෙන ඇල්කොහොලයේ OH එක සම්බන්ධ කාබන්ට R මේ සම්බන්ධ කාබන් දාම තුන සමාන වෙන්න ඕනි කියලා එහෙම අත්‍යවශ්‍යතාවයක් නැහැ. තුනක් වෙන්න පුළුවන්. නමුත් මේ එස්ටර් එක වැඩේ තමයි එස්ටර් එක ග්‍රීන්හට් ප්‍රතික්‍රියාවේදී අනිවාර්යෙන්ම OH එක සම්බන්ධ කාබන්ට සම්බන්ධ කාබන් දාම තුනෙන් අනිවාර්යෙන්ම අවම වශයෙන් දෙකක් සමාන වෙනවා. මොකද අර ග්‍රීන්හට් ප්‍රතිකාරකයෙන් එන කාබන් දාමේ ඩබල් සෙට් වෙනවා කාබනල් කාබන්ට. සමහරට මේ තුනම සමාන වෙන්නත් පුළුවන්. ඉතින් අර කලින් ඉන්න R1 එක R3 වෙන්නත් පුළුවන්. ඒක හමු සිදුවීමක්. මම කියන්නේ අර වාල්ට් මේක පරිවර්තන කරද්දී අදහසයි ඔළුවට මේ ගොඩක් විට ඔහම මේ OH එක සම්බන්ධ කාබන්ට සමාන කාබන් දාම මේ දෙකක් සෙට්ලා තියෙනවා නම් ඔය එස්ටර් ග්‍රීන්හට් එක ප්‍රතික්‍රියාව වෙලා තියෙන ලොකු chance එකක් තියෙනවා. ඒක අපි පරිවර්තන වලදී බලමු. මෙන්න මේ පොඩි අභ්‍යාසයක් ඔයාලා කරලා බලන්න.
එතකොට මෙතන මොකද වෙන්නේ OCH3 කියලා අයින් වෙලා ගිහිල්ලා මේක මේ මං පියවර දෙකම එකපාර දාලා දෙනවා ග්‍රීන් අඩ් එක දාලා ජල විච්ඡේදනයක් කරන නිසා කෙලින්ම ඇල්කොහොල් එක හම්බෙනවා. එතකොට ග්‍රීන් අඩ් එකෙන් හම්බෙන මෙන්න මේ CH2 CH3 කියන කෑල්ල මෙන්න මේ කාබන්ට සෙට් එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න විදිහට ත්‍ෘතික ඇල්කොහොලයක් හම්බෙනවා. ඊළඟ එකේ බෙන්සින් වලක් තියෙනවා මේක COH වෙන්න ඕනි. අර OCH2 CH3 කියලා අයින් වෙලා ගිහිල්ලා CH3 කාණ්ඩ දෙකක් අපිට මෙයාට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟ එකේ බලන්න අන්න මේක නම් ත්‍ෘතික ඇල්කොහොලයක් හම්බෙන්නේ නැහැ. මොකද දැන් අපි එස්ටරයක් කියලා කියනවානේ මේක R වෙන්නම ඕනේ නැහැ. C ඩබල් බොන්ඩෝ මේක O තිබ්බොත් ඕක එස්ටරයක් තමයි OR ඒ කියන්නේ O තිබිලා H එකක් තිබ්බොත් ඒක කාබොක්සිලික් අම්ලයක්. O එකෙන් පස්සේ කාබන් දාමයක් නම් තියෙන. ඒක අනිවාර්යෙන් එස්ටරයක්. මේක H ද කාබන් දාමයක් දෙක අදාළ නැහැ. මේක H උනත් අපි කියනවා මේක එස්ටරයක් කියලා. කාබන් දාමයක් උනත් කොහොමවත් සාමාන්‍යයෙන් ගොඩක් හම්බෙන්නේ ඉතින් කාබන් දාමනේ. ඒතකොට මෙතන H එනකොට බොහෝ විට කාබන් දාමයක් තියෙන්නේ. ඒතකොට ඒවා නෝමල් එස්ටර. මේක ඉතින් මේකත් එස්ටරයක් විදිහට තමයි හඳුන්වන්නේ. කෙලින්ම H එකක් බඳලා තිබ්බත් වැදගත් දේ එස්ටරයක් කියලා අපි හඳුනාගන්නේ මෙන්න මේ C ඩබල් බොන්ඩෝ O R කියලා. ඒකෙන් තමයි අපි එස්ටරයක් කියලා හඳුනාගන්නේ. ඉතින් මේකත් එස්ටරයක් තමයි. මේ ඉතින් මෙන්න මෙතන ඔය C ඩබල් බොන්ඩෝ H එකක් නම් මේ වම් පැත්තෙන් තියෙන්නේ. එතකොට හම්බෙන්නේ තෘතීයික ඇල්කොහොලයක් නෙමෙයි. ඉතින් OCH3 කියලා ගිහිල්ලා මොකක්ද හම්බෙන්නේ මෙන්න මේ බෙන්සින් වලේනේ දැන් එන කාබන් දාමේ වෙන්නේ MgP මේ ග්‍රීන් අඩ් එක මගේ. එතකොට බෙන්සින් වල දෙකක්ම සෙට් වෙනවා මෙතෙන්ට. කලින් වගේම තමයි ඉතින්. මෙතන OH වෙනවා ඉතින්. අර මෙතන විශේෂත්වය මොකද්ද? තෘතීයික නෙමෙයි දැන්. මේ දෙක නිසා ද්විතීයික ඇල්කොහොලයක් තමයි වෙන්නේ මේ. මේවා කාබන් දාමේ බෙන්සින් වල කියන්නේ. මෙතන H එකක් තියෙන නිසා ඉතින් මේක ද්විතීයික ඇල්කොහොලයක් තමයි වෙන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ඔය MCQ එක එහෙම ඇහුවොත් එහෙම එස්ටර ග්‍රීන් අඩ් එක ප්‍රතික්‍රියාවෙන් සෑම විටම හම්බෙන තෘතීයික ඇල්කොහොලයක් කියලා මේ එහෙම නැහැනේ. ගොඩක් විට හම්බෙන්නේ ඉතින් එස්ටර මේ ග්‍රීන් අඩ් එක ප්‍රතික්‍රියාවෙන් තෘතීයික ඇල්කොහොල තමයි. නමුත් මෙන්න මේ වගේ අර එස්ටරේ අර වම් පැත්තෙන් තියෙන්නේ මේ වම් පැත්ත දකුණු පැත්ත කියලා එකක් නැහැ. මම කියන්නේ එස්ටරේට අර මේ OR කැලට අමතරව අනිත් පැත්තෙන් බෙදලා තියෙන කාණ්ඩය R කැලක් නෙමෙයි H එකක් නම් ඒක ද්විතීයික ඇල්කොහොලයක් වෙන්න පුළුවන්. ඉතින් එස්ටර ග්‍රීන් අඩ් එක ප්‍රතික්‍රියාවෙන් අනිවාර්යයෙන්ම තෘතීයික ඇල්කොහොලයක් හම්බෙන්න ඕනි කියලා වාක්‍යයක් තිබ්බොත් මේක වැරදි. ද්විතීයික වෙන්නත් පුළුවන්. අරක H උනොත් එහෙම. ඊළඟ අපි මෙන්න මේ ඇල්කයින් වල ප්‍රතික්‍රියා සෙට් එකක් කතා කරනවා ඊළඟ පරිවර්තන වලට යන්න කලින්. අතන මේවා දැන් ඉගෙනගත්ත ප්‍රතික්‍රියා ටිකෙන් අපි පරිවර්තන නම් ගොඩක් ඉට කරන්නේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි. එතකොට බලමු මේකේ මොනවද හම්බෙන්නේ කියලා මේ ඇල්කයින් වල ප්‍රතික්‍රියා ටික. එතකොට අර ඇල්කීන වලදී වගේම H2 නිකල් වගේ උත්ප්‍රේරකයක් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාව අපිට ඇල්කයින වලට කතා කරන්න තියෙනවා. එතකොට අපි ඇල්කීන වලදී මොකක්ද උනේ? ඇල්කීන වලදී ඩබල් බොන්ඩ් එක ඇදලා ඇල්කේනයක් බවට පත් වුණා. මේ මොනවද H දෙකක් අර යාබද කාබන්ල දෙන්නට ඇල්කීන් එක හදලා තිබ්බ යාබද කාබන්ල දෙන්නට මේ H එක බැගින් හම්බන්දලා ඒක ඇල්කේනයක් බවට පත් වුණා. මෙතනත් වෙන්නේ ඇල්කේනයක්ම තමයි හම්බෙන්නේ. ඒතර වෙන්නේ මොකද්ද? අර ෆයි බන්ධන දෙකක් තියෙන නිසා මෙතෙන්දී එක කාබන් එකකට H දෙක බැගින් H4ක් ඔක්කොම මේ ඇල්කයින් එකට අලුතෙන් එකතු වෙනවා H2 දැම්මට පස්සේ. ඒතකොට මොකද්ද වෙන්නේ? ත්‍රිත්ව බන්ධනය ගැටලා කෙලින්ම ඉතින් තනි බන්ධනයක් වෙනවා H2 ගන්න සෙට් කරගෙන. ඒතකොට CH3 තමයි වෙන්නේ මෙතන. මේ තේරෙනවා ඉතින් H එකක් තිබ්බා තව H දෙකක් ඇවිල්ලා CH3 තමයි වෙන්නේ. මෙන්න මේ ඇල්කේන් එක අපිට ගන්න පුළුවන් H2 එක මේ ඇල්කයින් එක ප්‍රතික්‍රියා කෙරෙව්වොත්. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි ප්‍රතික්‍රියාව නම් මම ඇල්කීන වල ප්‍රතික්‍රියාවට අපි කතා කළා. ඇල්කීන නිපදවීමේ මොනවද ප්‍රතික්‍රියාවක් වශයෙන් අපිට H2 අර දැන් පැලඩියම් එක නිකන් දැම්මොත් එමේ නිකල් කිව්වත් පැලඩියම් කිව්වත් කට්ටියම ඉතින් එකම ජාතික උත්ප්‍රේරක. හැබැයි මේ පැලඩියම් නිකන් දැම්මොත් ඇල්කේන් එක ගන්න පුළුවන්. හැබැයි පැලඩියම් අර බේරියම් සල්ෆේට් කුයිනොලින් කියලා අන්න ඒ දෙකත් එක්ක දැම්මොත් අපි මේ සෙට් එකටම කියනවා ලින්ඩ්ලර් උත්ප්‍රේරකය කියලා. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. මම ඒක ඔන්න මෙතන ලියන්න. ලින්ඩ්ලර් ප්‍රතිකාරකය කියලා කියන්නේ අපි මෙන්න මේ මොනවද ඔය සෙට් එකටම පැලඩියම් බේරියම් සල්ෆේට් කුයිනොලින් කියන තුන් දෙනාටම අපිට එක නමක් කියන්න පුළුවන් ලින්ඩ්ලර් ප්‍රතිකාරකය කියලා. ඒතර අන්න ඒවත් එක්ක දැම්මොත් එහම අපිට මේක ඩබල් බොන්ඩ් එකකින් නවත්ත ගන්න පුළුවන්. එක H එක බැගින් සෙට් කරගෙන මේ මෙන්න මෙහෙම ඇල්කීන් එකෙන් නවත්ත ගන්න පුළුවන් අපිට මේ විදිහට දැම්මොත් එහෙම. ඒක එකක්. ඊළඟට අපි මේ දැන් බලන්න මේ ප්‍රතික්‍රියා ඔක්කොම අපි මේක ඇරෙන්න මේ H2 පැලඩියම් බේරියම් සල්ෆේට් කුයිනොලින් එක දාන ප්‍රතික්‍රියාව ඇරෙන්න අනිත් ඔක්කොම H2 නිකල් එක දැමීම Br2 දැමීම HBr දැමීම කියන ඔක්කොම අපි ඇල්කීන වලට කතා කරා. ඒ වගේම තමයි ඉතින් ඇල්කයින් වල ප්‍රතික්‍රියා ටිකත්. ඒතර Br2 දැම්මහම ඇල්කීන වල සිද්ධ වුණේ මොකද්ද? ඩබල් බොන්ඩ් එක අතර තිබ්බ කාබන්ලා දෙන්නට Br එක බැගින් දෙකක් සෙට් වුණා කියන්නේ. දැන් මෙතෙන්දී ෆයි බන්ධන දෙකක්ම තියෙන නිසා ඔයාලට තේරෙන්න ඕනි Br එක්කෙනෙක්ට දෙක බැගින් සෙට් වෙලා මෙන්න මෙහෙම මොනවද Br හතරක් ඔක්කොම මේ ඇල්කයින් එකට සෙට් වීමක් සිද්ධ වෙනවා. ෆයි බන්ධන දෙකම කැඩලා තනි බන්ධනයක් බවට පත් වෙනවා. ඊළඟට මේ HBr එක්ක ප්‍රතික්‍රියාව බැලුවොත් එහෙම ඇල්කයින් වල ඔයාලට මතක් වෙන්න ඕනි ඇල්කීන වල නම් අපි H වැඩි තැනට තමයි ඩබල් බොන්ඩ් එක අදලා තියෙන කාබන්ලා දෙන්නකින් H වැඩි තැනට තමයි H එක ගියේ. අනිත් තැනට Br එක ගියා. මෙතනත් එහෙමම තමයි මාකෝනිකොෆ් නීතියට අනුව H වැඩි තැනට
ට්‍රිපල් බොන්ඩ් එක හදලා තියෙන කාබන් වල දෙන්නගෙන් H වැඩියෙන් ඉන්නවා නම් යම් කිසි තැනක දැන් මෙතන පේනවනේ මේ කාබන් එක H එකක්වත් නැහැ මේ කාබන් එක H එකක් තියෙනවා. අන්න එතෙන්ට තමයි H යන්නේ. හැබැයි H එකක් නෙමෙයි යන්නේ. දැන් මෙතෙන්ට H දෙකක්ම යනවා. මොනවද ඒ කියන්නේ මම නිකන් හිතන්න ඕන නම් මේක පියවර දෙකකට දාන්න. මුලින්ම වෙන්නේ මොකක්ද මේ අපි එහෙම පියවර දෙකකට ලියන්නේ නැහැ මේ පරිවර්තන වලදී. නිකන් තේරුම් ගන්නවා ගන්න මුලින්ම එක HBr අණුවක් ප්‍රතික්‍රියා කරොත් එහෙනම් මොකක්ද වෙන්නේ? H වැඩි තැනට තමයි H එක යන්නේ. ඒතර අතෙන්ට H එක ගිහිල්ලා අන්තිම මේ කෙලවරට බැඳිලා කෙලවර කාබන්ට H එකක් වෙලා CH2 වෙලා එතකොට ඩබල් බොන්ඩ් එකක් නෙවෙයි එක 5 බොන්ඩ් එකක් එකපාරට රැඳෙන්නේ. එතකොට උතන ඩබල් බොන්ඩ් එකක් වෙනවා මේ මොනවද CH නෙවෙයි මෙතෙන්ට Br එක තමයි එන්න ඕනේ මේ මෙතෙන්ට මේ කාබන්ට. ඔන්න එක HBr අණුවක් ඇල්කයිනෙත් එක ප්‍රතික්‍රියා කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ? H වැඩි තැනට H එක ගියා. ඒතකොට එතන CH2 වුණා. මේ අනිත් කාබන්ට Br එක සෙට් වුණා. ඊට පස්සේ තව අණුවක් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් HBrට දැන් ඇල්කීන් එක ප්‍රතික්‍රියාවක් තියෙනවනේ අන්න ඒක තමයි මෙතන වෙන්නේ අර දෙපාරක් ප්‍රතික්‍රියා කරන්නේ ඒකයි. එතකොට දැන් තවදුරටත් HBr මෙයත් එක ප්‍රතික්‍රියා කරාම මොකක්ද වෙන්නේ? ආයිමත් දැන් ඇල්කීන් එකට HBr යන්න නැත්නම් මොකද්ද වෙන්නේ? ආයිමත් මතක් වෙනවා මාකෝනිකොව්. එතකොට H වැඩි යන වෙන්නේ මෙතන. එයාට තමයි H එක යන්නේ. එතකොට එතෙන්ට H එක යනවා. එතකොට අනිත් Br එක HBr අනිත් Br එක ඉතින් අනිත් කාබන්ට යනවා. එතකොට අන්න මෙතන CH3 වීම තමයි සිදු වෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ අතරමැදි ඵලයේ ලියන්න අවසර නැහැ පරිවර්තන වලදී. මොකද ඉතින් HBr දැම්මට පස්සේ කෙලින්ම ඇල්කයින් ආයෝ අතරමැදි ඵල දිදී ඉන්නේ. කෙලින්ම අර අන්තිම ඵලෙම හම්බෙනවා. ඉතින් මම මතක තියාගන්න ඕනේ දේ වෙන්නේ මොකක්ද? ඔයාට මේ ඇල්කයින් එකට HBr දැම්මට පස්සේ ලියන්න ඕනේ අන්තිම ඵලය වෙන්නේ මෙන්න මේක. අර H වැඩි දැනට H දෙකක්ම දීලා අනිත් කාබන්ට Br දෙකක් දෙන්න ඕනි. තනි බන්ධනයක් බවට පත් වෙනවා ත්‍රිත්ව බන්ධනය. ඔක තමයි මතක තියෙන්න ඕනි දේ. එතකොට මේ අපි බැලුව ප්‍රතික්‍රියා හතර කියන්නේ මේ ඇල්කයින විසින් සිදු කරන ප්‍රතික්‍රියා හතරක්නේ. ඊළඟට බලන්නේ ඇල්කයින කොහොමද නිපදවන්නේ? ඇල්කයින නිපදවීමේ ප්‍රතික්‍රියාවක් තමයි දැන් බලන්න යන්නේ. ඇල්කයින විසින් සිදු කරන ප්‍රතික්‍රියා හතරක් තමයි කලින් බැලුවේ. දැන් බලන්න යන්නේ ඇල්කයින නිපදවීමේ ප්‍රතික්‍රියාව. එතන දැන් අර මම කලින් කතා කරා අර ඇල්කයිල හෙලයිට වල ප්‍රතික්‍රියාවටදී අපි ඔය ඇල්කයින හදන එක විදියක් හම්බුණා අපිට. කියන්නේ ඒක ඇල්කයින හැදීමක්ම නෙමෙයි. ඉතින් අර එක කාබන් දාමයක් තියෙනවා RCl කියලා මෙතන R කාබන් දාමයක් තියෙනවා. ඒකට අපි අර අග්‍රස් ඇල්කයින එක සෝඩියම් ද්‍රවණයක් ගෙනල්ලා දැම්මනේ. C- Na+ වගේ කර. ඉතින් හදපු ඇල්කයින එකක් ගෙනල්ලා දැමීමක් නේ කරේ. ඒතර අතට ලොකු ඇල්කයිනයක් ගන්න පුළුවන් වුණා අපිට. Na+ එකයි Cl එකයි අයින් වෙලා ගිහලා අපිට මෙන්න මේ වගේ මේ ත්‍රිත්ව බන්ධනයක් සහිත ලොකු ඇල්කයිනයක් ගන්න පුළුවන් වුණා. නමුත් ඒක අර ඉතින් හදපු එකක්මනේ ගෙනල්ලා දැම්මේ. ඒ එච්චර සෙට් නෑනේ. ඇල්කයින් ඉපදවීමක් වශයෙන් ඒක එච්චරම ගන්න බෑ. ඉතින් මේක ගන්න බලන්න දැන් මේ කතා කරන ප්‍රතික්‍රියාව තමයි අපිට ඇත්තටම ඇල්කයින්යක් හදන්න කියලා මේ අපි කතා කරන්න තියෙන මේ සිලබස් එකේ ওই ප්‍රතික්‍රියාව විතරයි. මොකද්ද මෙන්න මේ ඔය හැලජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා ඉන්න සංයෝගයකින් කාබනික සංයෝගයකින් ඒ සංයෝගයකට මධ්‍යසාරී KOH දාලා තමයි අපි ඔය ඇල්කයින් හදාගන්නේ. අපි උඩ මතක් කරගමුකෝ තේරුම් ගන්න කලින් වෙලා තියෙන දේ තේරුම් ගන්න කලින් අපි නිකන් මතක් කරගමු මොනවද අපේ නිකන් මොනවද අපි ඇල්කීන හදන්න ගත්ත ක්‍රමය මොකද්ද? CH3 CH2 CH2Br වගේ එකක් තිබිලා අපි මධ්‍යසාරීය KOH දාලා මෙතනින් ගත්තනේ මෙන්න මේ වගේ ඇල්කීනයක් ගන්න පුළුවන් වුණානේ අපිට. මෙන්න මේක ගන්න පුළුවන් වුණා. මෙන්න මේ ඇල්කීන වල ඇල්කීන නිපද වීමේ ප්‍රතික්‍රියාව ඇසුරෙන් අපි බලමු තේරුම් ගන්න පුළුවන්ද කියලා මේ මොනවාද ඇල්කයින නිපද වීමේ ප්‍රතික්‍රියාව මධ්‍යසාරීය KOH දාලා මෙන්න මේ ඩයිබ්‍රෝමයිඩ් සංයෝගය. ඩයිබ්‍රෝමයිඩ් කියන්නේ බ්‍රෝමීන් දෙයක් ඉන්න සංයෝගයක් නෙමෙයි අපිට තියෙන්නේ. අන්න ඒ ඩයිබ්‍රෝමයිඩ් සංයෝග වලින් ඒවට මධ්‍යසාරීය KOH දාලා කොහොමද මේ ඇල්කයින් එක හම්බෙන්නේ කියලා අපි පොඩ්ඩක් වෙනම කතා කරමු මේ ඇල්කීන හදපු ප්‍රතික්‍රියාව ඇසුරින්. අපි මුලින්ම මෙන්න මේ අර එකම කාබන්ට Br දෙයක් සම්බන්ධලා තිබ්බ සංයෝගය අරගෙන බලමු. අපි නිකන් හිතමු අර ඇල්කීන වගේ හිතුවොත් එහෙම අපි එක Br එකක් ගැන මුලින් හිතලෙමු. අපි මොකද කරේ ඇල්කීන වලදී එක Br එකක් සම්බන්ධ කාබන්ට මේ Br එක සම්බන්ධ කාබන් මේ Br එක සම්බන්ධ කාබන් මෙයා යාට ආබද කාබන් කෙනෙක්ගෙන් තමයි H එකක් ගැලෙව්වේ. ඒතකොට මෙතන නම් අවුලක් නැහැ නේ H අපි කිව්වා යාබද කාබන් ළඟින් H අඩු තැනින් තමයි H එක යන්නේ කියලා. මෙතන අවුලක් නැහැ. මෙතන CH3 ම ගැලේ දෙයක් තියෙන්නේ සම්මිතිකයි මේ ඕන එකක් වට ගලවන්න පුළුවන්. ඒතකොට මුලින්ම හම්බෙන්න ඕනේ මෙහෙමයක් නේද? ඔය Br එක යනවා එක Br එකක් තියලා මේ මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. H එකක් යනවා. එන්නම CH2 කියලා මොනවාද ඔන්න ඔහෙම සම්මුඛයක් තමයි හම්බෙන්න ඕනි මේ මුලින්ම මධ්‍යසාරීය KOH දැම්මම මේ සංයෝගයට. ඊට පස්සේ තවදුරටත් මේ පියවර දෙකකට වෙන්නේ නැහැ. අපි අන්තිමට එක පියවරෙන් ලියනවා මේක. මම මේ තේරුම් ගන්න තමයි පියවර දෙකකට පෙන්නන්නේ. ඊළඟ මොකද ගන්න තියෙන්නේ? අන්න දැන් මේකෙන් තමයි දැන් අපිට Br එකයි H එක ගලවන්න තියෙන්නේ. අන්න දැන් තේරුම් ගන්න මේ Br එක යන්න ඕනි. දැන් අර වැඩේ එනවා. මොකද්ද? අපි කිව්වේ Br එක සම්බන්ධ කාබන් මෙයා යාට යාබද කාබන දෙන්නෙක් ඉන්නවා. H ලා අඩුවෙන් සම්බන්ධලා ඉන්න කාබන්ගෙන් තමයි මේ H එක යන්නේ. ඒතර දැන් මේ කාබන්ට නම් H ලා තුනක් ඉන්නවා. මේ කාබන්ට H දෙකයි ඉන්නේ නේද? එතනින් තමයි H එක යන්න ඕනි. මේ Br එක කොහොමද යනවා? ඒතර මෙන්න මෙතෙන්ද ත්‍රිත්ව බන්ධනයක් එනවා.
H එක්කුයි BR එක්කුයි ඉවත් වීමේ අර අඩුව පුරවන්න ත්‍රිත්ව බන්ධන මේ තව 5 බන්ධනයක් එනවා. එතකොට මේ අන්තිමට බන්ධන තුනක්ම ওই කාබන්ලා දෙන්න මැද්දට සෙට් වෙනවා. අන්න ඔය විදිහට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මොකක්ද අර යාබදකාවල දෙන්නෙක්ට වෙන වෙනම BR දෙයක් සෙට් වෙලා තිබ්බ සංයෝග දිහා බැලුවොත් එහෙම මේකත් අපි එහෙම හිතමු මධ්‍යසාරයේ කියවස් දාලා මොකද්ද වෙන්නේ කියලා ස්ටෙප් වයිස් හිතුවොත් එහෙම මුලින්ම BR එක තියෙනවා. BR එක යන්න ඕනි, මේ BR එක යන්න ඕනි. BR එක සම්බන්ධ කාබන් මෙයා. එයාට යාබද කාබන්ලා මහ ගොඩක් නැහැ. එක්කෙනා ඉන්නේ, මෙයා විතරයි ඉන්නේ. එයාට සම්බන්ධ වෙච්චලා එකයි ඉන්නේ. අන්න එයාත් එක්ක යනවා. එතකොට මොකද්ද වෙන්නේ? CH3C ඩබල් බොන්ඩ් එකක් එන්න ඕනි. HBr එකක් යද්දි ඩබල් බොන්ඩ් එකක් එන්න ඕනි. මෙතන CH2 එක හැමම ඉන්නවා. H එක මෙතනින් ගියා. මෙතන BR එක හැමම ඉන්නවා. අන්ට පස්සේ ආයිමත් මධ්‍යසාරයේ කියෝච් තවදුරටත් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොකද්ද වෙන්නේ? මෙන්න මේ BR එක යන්න ඕනි. සම්බන්ධ කාබන්ට යාබද කාබන්ල දෙන්නෙක් ඉන්නවා. H අඩුද නැ මෙතන. එහෙනම් එතනින් තමයි H එක යන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අඩුව පුරවන්න තව බන්ධනයක් වෙලා මෙතන H එකකුත් කියලා ත්‍රිත්ව බන්ධනයක් එනවා. එතකොට BR එකත් අයින් වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඔන්න ඕක තමයි. එතකොටත් හම්බෙන්න ඕනි ඇල්කයින් එක. ඔය ඉතින් අර මම වඩා පැහැදිලි වෙන්න හරියටම වෙන දේත් එක්කම කියා දුන්නා ස්ටෙප් වයිස් මේ අර අතරමැදි මෙන්න මේ අතරමැදි බලය වැඩක්ම නෑ ඇත්තටම. මෙන්න මේ අතරමැදි බලය අපි ලියන්නෙම නෑ කවදාවත් ඇල්කයින් මේ ඔහොම ඩයිබ්‍රෝමයිඩ් සංයෝගයට මධ්‍යසාරී කියෝස් දැම්මට පස්සේ එකපාර අපි ලියන්නේ මෙන්න මේ අන්තිම ඇල්කයින් එක තමයි අන්තිමට ලියන්නේ. ඉතින් ඒක හරි ලේසියෙන් වාට හිතා ගන්න පුළුවන්. ඔය මේ BR දෙකම අයින් කරලා H දෙකකුත් අයින් කරලා ගැලපෙන විදියට මේ ත්‍රිත්ව බන්ධනේ මැදට දාගන්නයි තියෙන්නේ. ඒතකොට ඔක යූස් වෙන විදිය අපි ඉස්සරහට පරිවර්තන වලදී මේ අභ්‍යාස වලදී බලමු. එතකොට තමයි අපිට ඇල්කයින් වල ප්‍රතික්‍රියා යටතේ ඉගෙන ගන්න තියෙන ප්‍රතික්‍රියා සෙට් එක. ඔයාලා නොට් එකේ පිළිවෙලට පැහැදිලිව දාගන්න ඔය ටිකත්. මෙන්න මේ පොඩි අභ්‍යාසයක් කරලා ඉන්න අපි මේ ඇල්කයින් වල ප්‍රතික්‍රියා ටික පොඩ්ඩක් සෙට් කරගන්න. එතකොට H2 නිකල් දැම්මහම මේක නම් මොකද ත්‍රිත්ව බන්ධනේ අයින් වෙලා ගිහලා කෙලින්ම H2 ගන්න සෙට්ලා CH3 කියන ඇල්කේන් එක තමයි හම්බෙන්න ඕනි. මෙතන නම් ද්විත්ව බන්ධනේ නවතින්න ඕනි. මේක අර ලින්ඩ්ලර් ප්‍රතිකාරකේ දැම්මට පස්සේ අපි දන්නවා මේක එක H එක බෙන් සෙට්ලා මෙන්න මේ ඇල්කීන් එකකින් මේක නවතින්න ඕනි. ඊට HBr දානකොට නම් මෙතන නම් මොකද්ද වෙන්නේ? අර H වැඩි දණක් කියලා එකක් නෑනේ. මේ ත්‍රිත්ව බන්ධනේ සම්බන්ධ කාබන්ලා දෙන්නටම එක H එකක්වත් නෑ ඉතින්. ඉතින් ඔයාට කැමති තැනකට H දෙකම සෙට් කරලා එකම තැනකට තමයි H දෙක සෙට් වෙන්නේ. එකම කාබන් කෙනෙක්ට තමයි H දෙකම සෙට් වෙන්නේ. එකම කාබන් කෙනෙක්ට තමයි Br දෙකම සෙට් වෙන්නේ. එතකොට මේ කාබන්ට Br දෙකම සෙට් කරන්නයි තියෙන්නේ. ඔයාව කණිප් පැතරකත් එකම සංයෝගය තමයි හම්බෙන්නේ. ඊළඟට BR2 දාන්න තියෙනවා. ඉතින් හරිම ලේසි ත්‍රිත්ව බන්ධනේ අයින් කරලා BR දෙක ගන්න සෙට් කරන්නයි තියෙන්නේ මේ කාබන් දෙන්නට. ඊළඟට මෙන්න මේ ඩයිබ්‍රෝමයිඩ් සංයෝගයට මධ්‍යසාරයේ කියෝස් දාන්න තියෙනවා. ඒතර අපි කතා කරනවා වගේම BR දෙකම අයින් කරන්න සිද්ධ වෙනවා. දෙපැත්තකින් අවුලක් නැහැ. H අඩු තැනක් එහෙම මුකුත් නැහැනේ. ඒතර ඔයාලට කැමති පැත්තකින් කැමති කාබන් කෙනකින් යාවද කැමති කාබන් කෙනකින් H දෙකක් අයින් කරලා මේ මැද්දට මේ දාන්න තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය. එතකොට මෙන්න මේ තමයි හම්බෙන්න ඕනි. ඊළඟ එකේ මොකද්ද වෙන්නේ? අන්න දැන් එකම සංයෝගය නෙමෙයි CL එක BR උනත් CL උනත් ඔක්කොම එකයි. දැන් අර කලින් එකේ නම් BR දෙකම එකම කාබන් කෙනෙක්ට දැන් නම් CL දෙක යාබද කාබන්ලා දෙන්නෙක්ට. එතකොට අපිට ගන්න තියෙන්නේ ඔය CL දෙකම අයින් කරනවා H දෙක බැගින් අයින් කරලා H එක බැගින් එක කාබන් කෙනකින් H එක බැගින් අයින් කරලා එතකොට එක H එකක් තමයි ඉතුරු වෙන්නේ. මැද්දට ත්‍රිත්ව බන්ධනයක් එනවා ඉතින්. මෙන්න මේ කාබන් දෙකේ සරලම ඇල්කයින් එක තමයි අපිට හම්බෙන්නේ ඔතෙන්දී. අයිමත් මධ්‍යසාරී කියෝස් දාන්න තිනවා යාබද කාබන්ලා දෙන්නෙක්ට තමයි BR දෙක සෙට්ලා ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? BR දෙක අයින් වෙනවා. මේ BR එක අයින් වෙන්නේ යාබද කාබන්ගේ H එකක් එක්ක අර අඩු තැනින්. ඒ කියන්නේ දැන් මේ BR එක අයින් වෙන්න පුළුවන් නම් මෙතනින් අයින් වෙන්න පුළුවන්. මෙතන ඉන්නේ මේ BR එක සම්බන්ධ කාබන් වෙන්නේ මෙයා. ඒ කාබන්ට යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. මෙයා සහ මෙයා. එතකොට ඒ යාබද කාබන්ලගෙන් H අඩුවෙන් සම්බන්ධලා ඉන්න යාබද කාබන්ගෙන් තමයි H එක යන්නේ. එතකොට මෙතන නම් H තුනක් ඉන්නවා. මෙතන H දෙකයි එකයි ඉන්නේ. එහෙනම් එතනින් තමයි යන්නේ. ඒක ඊට පස්සේ දැන් මෙතන BR එක සම්බන්ධ මේකම කලින් කියපු තමයි ආයෙ කියන්නේ දෙන්නේ. BR එක සම්බන්ධ කාබන් මෙයා. යාට යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. මෙයා සහ මෙයා. H අඩුවෙන් සම්බන්ධලා ඉන්න කාබන් වෙන්නේ මෙයා. එතනින් තමයි H එක යන්නේ. එතකොට H එකයි BR එකයි H එකයි BR එකයි කියලා ඔතන මැද්දට මොකද්ද වෙන්නේ? ත්‍රිත්ව බන්ධනයක් එන්න ඕනි. ඊටු කැලේ හැමම තියෙනවා. CH3 කැලේ හැමම තියෙනවා. අන්තිම එක වශයෙන් අපිට තියෙන්නේ ඇල්කයින් එක තියෙනවා. මධ්‍යසාරී කියෝස් දාලා තියෙනවා. මොකද්ද එතකොට කලින් තියෙන්න ඕනි? ඩයිබ්‍රෝමයිඩ් එක හෝ ඩයික්ලෝරයිඩ් එක අපි හිතන්න ඕනි. අපි නිකන් හිතමු කාබන්ලා එක කාබන් කෙනෙක්ටම සෙට්ලා හිටියයි කියලා මේ මොකද්ද මේක? මේ එක කාබන් කෙනෙක්ටම BR දෙකම සෙට්ලා හිටියොත් එහෙම මෙහෙම සංයෝගයක් නේද කලින් තියෙන්න ඕනි. හැබැයි ඔයා බලන්න මේකට මධ්‍යසාරී කියෝස් දැම්මොත් එහෙම ඔය කියන එක නෙමෙයි නේද හම්බෙන්නේ. මොකද මේ BR එක යන්නේ එයා සම්බන්ධ කාබන්ට යාබද කාබන් ළඟින් H අඩුවේ ඉන්න තැනින් තමයි H එක ගලවන්නේ. ඒතකොට දැන් මෙයාට H3 මෙයාට H2යි.
මෙයාටත් ඔය කතාවම අදාළ වෙනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනි මෙතන යන්නේ H2 ගැලවෙන්නේ මෙන්න මෙතන ඉන්නේ. එතකොට BR දෙයක් වෙනවා. එතකොට මෙන්න මේව මැද්දට තමයි ත්‍රිත්ව බන්ධනේ ඉන්නේ. මෙයාට මේ මොනවද මදිසාරේ කියවිච්ච දැම්මුත් එහෙම. ඔන්න සුළු ඵලයක් වශයෙන් නම් ඔය මේක හම්බෙන්න පුළුවන්. නමුත් අපි එහෙම සුළු ඵල කතා කරන්නේ නැහනේ. ප්‍රධාන ඵලයේ වශයෙන් හම්බෙන්නේ මැද්දට ත්‍රිත්ව බන්ධනේ එන එක. එතකොට අපි අනිත් ඔප්ෂන් එක තමයි අපිට පුළුවන් නම් ඕක මේ අපිට පුළුවන් මේ BR දෙකම අනිත් කාබන්ට සෙට් කරන්න පුළුවන් ඉතින්. මෙන්න මෙතෙන්ට සෙට් කරලා තවුලක් නැහනේ. කෙලවරේ කාබන්ට BR දෙක සෙට් කරන්නත් පුළුවන්. එතකොට බලන්න. එතකොට නම් මොකද්ද වෙන්නේ? මේ BR එක යන්නේ. එතන දැන් මෙතනදී ආවද කාබන්ලා දෙකක් නැහැ. එක කාබන් කෙනා ඉන්නේ. ඉතින් මෙතනින් මේ H එක ගලවනවා. මේ BR එක ආයි මෙතන අනිත් H එක ගලවනවා. එතකොට මොකද්ද හම්බෙන්නේ? එතකොට නම් හරියයි නේද? CH3 CH2 මෙතන H දෙකම ගියා. BR දෙකම ගියා. එතකොට නම් ওই සංයෝගය හදාගන්න පුළුවන්. එහෙනම් මේක වෙන්න බෑ. මොකද්ද? මෙන්න මේක නම් හරියනවා. තව අපි ඕන හිතලා බලමු අර BR දෙක යාබද කාබන්ලා දෙන්නෙක්ට සෙට් කරලා එහෙමත් ගන්න පුළුවන්ද කියලා. මම කියන්නේ මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම මම මේක දිහා බලාගෙන තමයි මේක ලියන්නේ. මේ මම කියන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනය හදලා තියෙන කාබන්ලා දෙන්නට වෙන වෙනම BR එක ගානේ සෙට්ලා හිටියොත් එහෙම අනිත් ඒවා එච්චලා ඒකත් අවුලක් නැහැ නේද? මොකද මේ BR එක කියන්නේ යාබද කාබන්ලා ගොඩක් නැහැ. මේක යාබද කාබන් ගානේ ඉන්නේ මෙයා විතරයි. එයාට සම්බන්ධ H එකයි වෙලා යනවා. ඊට පස්සේ මේ BR කියන්නේ මොකද? යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. නමුත් අන්න ඒක නම් පොඩි ප්‍රශ්නයක් එනවා. මේ දැන් මේ යාබද කාබන්ට දැන් මෙයා තමයි BR එකේ සම්බන්ධ කාබන්. මුලින්ම මම දැන් මේ BR එකයි අර H එකයි යවුවා. එතකොට මොකක්ද වෙන්නේ? මේ BRට මේ BR සම්බන්ධ කාබන් මෙයාට යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට මේ දෙක ගානේ තමයි දැන් මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා අරයා ගියාට පස්සේ මේ H දෙක ගානේ තමයි දෙන්නම සම්බන්ධයි. එතකොට ඉතින් අර ගැලවෙන්න තරක් කියලා නැහැ. ඉතින් මෙතනින් ඔන්න දැන් මෙතනින් H එක ගැලෙව්වොත් එහෙම අපිට පුළුවන් අර ඔය දීලා තියෙන සංයෝගය ගන්න පුළුවන්. මේ BR එකත් එක්ක යන්නේ මෙතනින් H කෙනෙක් නම් ඔන්න මේක අපිට ගන්න පුළුවන් CH කියලා ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඉතින් මෙතනින් යන්න පුළුවන්. ඉතින් මොකද අර විශේෂයක් නැහැ නේද? දෙන්නටම H දෙක ගන්න ඉතින් H අඩු දෙනක් කියලා විශේෂ තැනක් නැහැ. එහෙම වුණොත් ඒක ඩබල් බොන්ඩ් එකක් තමයි දෙපැත්තට එන්නේ. එතකොට නම් ඉතින් ඔය සංයෝගය හම්බෙන්නේ නැහැ. ඔයා දැන් ඒක මම ඒ කොමාවේ දැන් මම අනිත් පැත්තට හිටපු නිසා නේ කියන්නේ දැන් මෙතන හිටපු BR ගේ මම පටන් ගත්ත නිසායි හොමුනේ. මම දැන් පටන් ගත්තොත් එහෙම ඔය මේ කියා දෙන්න පටන් ගන්නෙ මම අනිත් කෙනාගෙන් නම්. ඒ කියන්නේ දැන් මං ඉස්සෙල්ලා පටන් ගත්තේ මෙයා ඉවත් වෙනවා කියලා මුලින් අරගෙන ඔයා හිතන මම පටන් ගන්නේ මෙතනින් නම්. මං කියන්නේ මෙයා මුලින් යනවා මෙයාත් එක්ක කියලා ගත්තොත් එහෙම එක H එකක් යනවා කියලා ගත්තොත් එහෙම මොකක්ද හම්බෙන්නේ? මුලින්ම හම්බෙන්නේ ඇල්කීන් එක වෙන්නේ CH ඩබල් බොන්ඩ් නවා H එකක් ගියා BR. අන්න දැන් නම් මේ BR එක සම්බන්ධ කාබන්ට යාබද කාබන් එකයි ඉන්නේ. අන්න එතකොට එයාගෙන් ඉතින් H එක යනවා මේ H එකයි මේ BR එක කියලා. අන්න එතකොට හම්බෙනවා ඉතින් මේ මොනවද මෙන්න මෙහෙම අර අපිට තියලා තියෙන අල්කයින් එක හදාගන්න පුළුවන්. හැබැයි ඔය අර හිතන්න පටන් ගන්න අර මේ මෙතන ඉන්න BR එකෙන් නම් ඕක ඉතින් ප්‍රශ්නයක් වෙනවා. අර මේ BRට යාබද කාබන්ලා දෙන්නට මේ H දෙක ගානේ තියෙන. එතකොට ඉතින් ඔය මේක හම්බෙන්න පුළුවන්. අර ඩබල් බොන්ඩ් දෙයක් වෙන සංයෝගය හම්බෙන්න පුළුවන් ඉතින්. එතකොට ඉතින් ඕක අපි හරියටම කියන්න බෑ. ඉතින් ඇත්තටම මේ මොකද්ද කලින් තියෙන්න ඕනේ මේ මොකද්ද ඩයිබ්‍රෝමයිඩ් කියලා. මේක නම් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මේක අතින් ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ BR දෙක යාබද කාබන්ලා දෙන්නට සෙට්ලා තියෙන සංයෝගිනුත් ඉතින් මේක එන්න බැරි නෑ. ඉතින් මේ අර එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඩබල් බොන්ඩ් දෙක මේ දෙන්නට මෙන්න මේ දෙපැත්තටම ඩබල් බොන්ඩ් එන මේ සංයෝගය හම්බෙන්න බැරිත් නෑ. ඉතින් ඒ වගේ එච්චර හිතන්න ඕනේ නෑ. ඔච්චර මේ සංකීර්ණව මේ ওই සම්බන්ධව මුකුත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කවදාවත් පරිවර්තනයකදී. මම මේ වඩා හොඳට තමයි මේ වගේ අභ්‍යාසයක් ගත්තේ. දලා අයිඩියා එකක් තියාගන්න. ඉතින් ඔයාගේ උඩට යන්න ඕනිද? එහම ඇල්කයින් එකක් දැක්කට පස්සේ ඉතින් ඔය ඊට කලින් තියෙන්න ඕනි ඩයිබ්‍රෝමයිඩ් එකක් තියෙන්න ඕනි. ඒක එකම කාබන්ට බ්‍රෝමීන් දෙක සෙට් වෙලා තියෙන්නත් පුළුවන්. නැත්නම් යාබද කාබන්ලා දෙන්නෙක්ට අර ඇල්කයින් එක හදලා තියෙන කාබන්ලා දෙන්නට වෙන වෙනම BR එක ගන්න සෙට් වෙලා තියෙන්න පුළුවන්. ඕක එක්කට මැදිසාරී කියෝ ඉස්සලා අපිට ඔය ට්‍රිපල් බොන්ඩ් එක ගන්න පුළුවන්. මේ මෙච්චර දේවල් ඉතින් හිතන්න ඕනේ නැහැ. මම නිකන් වැඩි හොඳට කියලා කිව්වේ. මේ ඔය පරිවර්තන වලදී ඔයාලට තේරෙයි හරි ලේසියෙන් යූස් වෙන විදිය පරිවර්තන වලදී වෙන්නේ. මේ දැන් මේ වීඩියෝ එකේ දිනගත්ත එස්ටර් ග්‍රීනට් එක ප්‍රතික්‍රියාවයි ඇල්කයින් වල ප්‍රතික්‍රියාවයි ටික ඔක්කොම සම්බන්ධ වෙන පරිවර්තන ප්‍රැක්ටිස් කරන එක නම් ඊළඟ වීඩියෝ එකෙන් තමයි කරන්නේ.